ඔයාලට අද මං කියලා දෙන්න යන්නේ DP එඩියුකේෂන් එක විතින් පිරිනවන IT වලට අදාළ සර්ටිෆිකේට් කෝස් ගණනාවක් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේකේ කෝස් එකක් දෙකක් නෙවෙයි. කෝඩින් පැත්තෙන් ගත්තොත් කෝඩින් සියල්ලම වගේ ආවරණය වෙන විදියට කෝස් රසක් මේකෙදි බලා ගන්න පුළුවන්. මේක නිකන් නිදානයක් වගේ. ඉතින් දැන් මොහොම මේ කෝස් කම්ප්ලීට් කරන්න බලන්න. අද මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා කොහොමද මේකට රෙජිස්ටර් වෙන්නේ, කොහොමද මේකේ කෝස් එකක් කරන්නේ, කොහොමද මේකෙන් සර්ටිෆිකේට් එකක් අපි අරගන්නේ කියලා. ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඔය අපේ වීඩියෝ එකක් බලන්නේ පළවෙනි වතාවට නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියනවා මොරටුව කැම්පස් එකෙන් ඉෂුව කරන සර්ටිෆිකේට් කෝස් වගේක් ගැන. ඔයා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. දැන් අපි බලමු කොහොමද මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න කියලා. ඔයා Google එකට ගිහලා සර්ච් කරගන්න ඕනේ මෙන්න මේ විදියට DP Education IT Campus කියලා හරි නැත්නම් DP Education Free Certificate Course කියලා. ඒ විදියට සර්ච් කරාට පස්සේ මේ පළවෙනියෙන් එන link එකෙන් ඔයා මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ. මම මෙන්න මේ විදියට මේ link එක උඩ ක්ලික් කරගන්නවා. ඒ විදියට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා course කියලා එකක්. ඔයා එන්නේ course කියන උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ තියෙන courses මොනවාද කියන එක. බලනවාට මෙතන courses විශාල ප්‍රමාණයක් තියෙනවා. සියලුම courses ඔයාට කරලා certificate එකක් අරගන්න පුළුවන්. මේ DP education එකෙන් පිරිනමන සියලුම courses සිංහල මාධ්‍යයෙන් තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඔයා දැන් මේකේ course කරන්න කලින් ඔයා මේකේ account එකක් හදාගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේකේ account එක හදාගන්නේ කියලා. ඔයා මෙතන උඩ තියෙන ඉරි තුන දීලා sign in කියන කොට ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට login කියලා තියෙනවා. දැන් login වෙන්න ඔයාලට තාම account එකක් නැහැනේ. ඉතින් ඔය account එක හදාගන්න ඕනේ. ඔයා මේක පල්ලෙහාට scroll කරද්දී මෙන්න මේ විදියට create account කියලා බලා ගන්න පුළුවන්. ඔයාන්නේ create new account කියන කොට ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාගේ username එකක් ඔයා හදන්න ඕන. ඔයා මෙතනට හදන username එක තමයි ඔයා account එකට log වෙද්දි දෙන්න ඕනේ. ඔයා ඇතුළත් කරන username එක කලින් පාවිච්චි කරපුවක් කියලා වැටෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ නිසා වෙනස් කර කොහොම හරි username එකක් ඔයා මෙතන හදාගන්න ඕනේ. ඒ හදාගන්න username එක මතක තියාගන්න. ඊට පස්සේ password එකක් හදන්න තියෙනවා. එතකොට මෙතන ඉලක්කම් අකුරු symbol පාවිච්චි කරලා strong password එකක් හදාගන්න ඕන characters 8ක. ඊට පස්සේ ඔයාගේ password එක හදලා ඉවරනට පස්සේ ඔයාගේ වැඩ කරන email එකක් දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ certificate එකේ සඳහන් වෙන්න ඕන නම, first name last name ඒ ටික සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ town එක දීලා country එක select කරලා create my new account කියන කොට click කරලා ඔයාගේ account එක හදාගන්න. ඊට පස්සේ account එක හදාගත්තට පස්සේ අර කලින් වගේම හෝම් පේජ් එකට ඇවිත් ඔයා කැමති කෝස් එකක් මෙන්න මෙතනින් තෝරලා සිලෙක්ට් කරගන්න. මම ඒ විදිහට මෙහෙම කෝස් කියන එකට ක්ලික් කරලා මේකේ කෝස් පෙන්වන තැනට යනවා. ඔයාට බලා ගන්න පුළුවන් මේකේ තියෙන කෝසස්. මම මේකෙන් CSS කියන කෝස් එක තෝරගන්නවා. ඔයාටත් ඔයා කැමති ඕනම කෝස් එකක් මේ විදිහට තෝරගෙන කරන්න පුළුවන්. මම දැන් මේ CSS කියන කෝස් එක තෝරගෙන මම කොහොමද මේකේ කෝස් එකක් කම්ප්ලීට් කරන්න කියන එක ඔයාට කියලා දෙනවා. හරි මම දැන් මේ CSS කියන කෝස් එක තෝරගන්නවා. ඊට පස්සේ මම මේ enroll me කියන බටන් එක ක්ලික් කරලා මේ කෝස් එක ඇතුළට යනවා. ඒ ආවම ඔයාට බලා ගන්න පුළුවන් මේකේ යුනිට් වශයෙන් මේකේ වීඩියෝස් විදියට තියෙනවා මේකේ කෝස් එකේ සම්පූර්ණ කන්ටෙන්ට් එක. මේකේ මේ තියෙන වීඩියෝස් ඔයා බලන්න ඕනේ. මේ විදියට මේ වීඩියෝස් බලලා අන්තිමට ඔයාට පුළුවන් මේ කෝස් එකට දාලා සර්ටිෆිකේට් එක අරගන්න. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට මම පළවෙනි වීඩියෝ එකට ක්ලික් කරගන්නවා. දැන් මේ වීඩියෝ එක ප්ලේ කරලා ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට වීඩියෝ එක ප්ලේ කරලා ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මේ විදිහට සිංහලෙන්ම පැහැදිලිව ඔයාලට මේ ලෙක්චර් එක කියලා දෙනවා. නොතේරෙන කෙනෙක්ට නම් තේරෙන විදිහට තමයි මේක කියලා දෙන්නේ. මේකේ වීඩියෝ එකක් බලලා ඉවරනට පස්සේ මේකේ මේ උඩ තියෙන make as read කියන අලු පාට බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ තමයි ඔයා මේ වීඩියෝ එක බැලුවේ කියලා කවුන්ට් වෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පළවෙනි වීඩියෝ එක ඩන් කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එක බලලා ඉවරයි.
එතකොට ඔයාට පල්ලෙහාට මෙහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ප්‍රෝග්‍රස් එක 100% කම්ප්ලීට්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාලට ඔක්කොම වීඩියෝස් ටික බලලා උඩහලා තියෙන මේක් කෑන්ස් රීඩ් කියන එකට ක්ලික් කරාට පස්සේ 100% මේක කම්ප්ලීට් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන සර්ටිෆිකේට් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. තාම මගේ පළවෙනි යුනිට් එකේ 120යි සම්පූර්ණ ප්‍රෝග්‍රස් එක 100%යි තියෙන්නේ. ඔයා මේ වීඩියෝස් ඔක්කොම බැලුවොත් තමයි ඔයාට මේ සර්ටිෆිකේට් එක අරගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට මේක තව ඕන තරම් කෝසස් තියෙනවා. ඒ ඕනම කෝස් එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඒ විදිහට ඒක කරලා සම්පූර්ණයෙන්ම බලලි වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒ කෝස් එකට දාලා සර්ටිෆිකේට් එක අරගන්න. මම දැන් මේකේ HTML කියන එක කම්ප්ලීට් කරලා තියෙනවා. මම ඒකෙදි මට හම්බෙච්ච සර්ටිෆිකේට් එක මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේ කොළ පාටෙන් ඩන් කියලා වැටලා තියෙනවා. ඉතින් මට මේකේ සර්ටිෆිකේට් එක අන්ලොක් වෙලා තියෙන්නේ. ඉතින් මට බෙදෙනින් මේ view certificate කියන එක දීලා මේ සර්ටිෆිකේට් එක බලන්න පුළුවන්. මේ තියෙන මට හම්බෙච්ච සර්ටිෆිකේට් එක මේ විදිහට ඔයාලට මේ ඕනම කෝස් එකක් කරලා එකක් නෙමෙයි කොල් කරලා උනත් ඔයාලට මේ සර්ටිෆිකේට් අරගන්න පුළුවන්. ඔයාට අද වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.